සුබ දවසක් සියලු දෙනාටම. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Gold Daily Forecast එකත් එක්ක. අද දෙසැම්බර් 9 වෙනිදා අඟහරුවාදා දවස. ඔව් අපි බලමු එහෙනම් අද දවසේ ගෝල්ඩ් මාකට් එකේ හැසිරීම කොයි වගේ වෙයිද? එතකොට අපිට කොයි වගේ zones වලින් අපිට මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන්ද කියන එක. ඉස්සලා මම කැමති මේ වන්නව chart එකේදී ඔයාලට පෙන්නන්න අපි ඒ කතා කරපු ආකාරයට මේ මාකට් එකේ හැසිරීම දැන් ඔයාලට පේන ඇති මෙතන අපි ගත්තොත් එහෙම ගොඩාක් දුරට කන්සොලිඩේට් වෙනවා ඊට පස්සේ මාකට් එකේ ලොකු මූව්මන්ට්ස් පෙන්වනවා. ඒක තමයි මේ දෙසැම්බර් මාසයේ බොහෝ දුරට අපිට දකින්න හම්බෙන ස්වභාවය. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ලොකු ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කිරීමේ සත්‍යම් පිට අපහසුතාවයන් තියෙනවා. ඉතින් අපි කුඩා ටයිම් ෆ්‍රේම් වලට එන්ටර් වුණොත් එහෙම ඒකේ තියෙන විනින් පර්සන්ටේජ් එක ගොඩක් අඩුයි පර්සන්ටේජ් එක. ඒක නිසා අපි රෙකමන්ඩ් කරන්නේ 15 minutes ට්‍රේඩ් කරන්න කියන එක. ඒ අදාළ තත්ත්වයන් වලට පත් වුණාට පස්සේ මාකට් එකට එන්ටර් වෙන එක. ඔව්. එතකොට දැන් ඉස්සෙල්ලාම අපි බලමු 1 hour chart එකට ඇවිල්ලා මාකට් එකේ මොනවද අපිට දකින්න හම්බෙන buy zone සහ sell zone සහ ඒ zones වලට මාකට් එකට ආවට පස්සේ අපි කොහොමද මාකට් එකට එන්ටර් වෙන්නේ කියන එක. දැන් අපි ගත්තොත් එහෙනම් මාකට් එකේ ස්ට්‍රක්චර් එක මට ඒක ගොඩක් පහසුවෙන් පෙන්නන්න පුළුවන් 4 hour chart එකට ආවට පස්සේ ඔයාලට පේන ඇති බොහොම පැහැදිලිව දෙසැම්බර් මාසේ 1 වෙනිදාන් පස්සේ මෙන්න මේ ප්‍රදේශය අපිට පැහැදිලිව හඳුනා ගන්න බෑ buy zone සහ sell zone. මොකද price එක දැන් දින 9ක් පුරාවටම වගේ එකම ප්‍රදේශයක කුඩා රේන්ජ් එක තමයි consolidate වෙන්නේ. අපි ගත්තොත් එහෙම pips 500ක වගේ රේන්ජ් එක තමයි දින 9කම කාලයක් මේවා වෙන්නේ. ඒක බොහොම පැහැදිලිව පේනවා daily chart එකට ආවද. daily chart එකෙත් ඒක අපිට හොඳට පේනවා. ඉතින් අපි බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා මාකට් එක මෙන්න මේ daily chart එකේ තියෙන 20 EMA කියන ලයින් එකට ආවට පස්සේ නැවත වතාවක් බුලිෂ් මූව්මන්ට් එකක් වෙන්නයි කියන එක. ඉතින් ඒක තවදුරටත් රඳා පවතිනවා මේ fair value gap එක price එක fair value gap එක touch කරලා උඩට යයිද කියන එකත් බොහෝ දුරට බලපානවා. ඔව්. මම කැමති අද දවසේ මාකට් එකේ ස්වභාවයත් එක්ක buy zone සහ sell zones මොනවද කියන එක හඳුනා ගන්න. මෙතෙන්දී විශේෂයෙන්ම අපිට ගොඩක් buy zones දකින්න හම්බ වෙනවා. ඒ වගේම ගොඩක් sell zones දකින්න හම්බ වෙනවා. අපි 4 hour chart එකේ buy zones සහ sell zones මාක් කරොත් එහෙම අපිට විශාල වශයෙන් ගොඩක් ලොකු ප්‍රදේශ තමයි ලකුණු කරන්න එන්නේ. ඒතකොට අපිට මාකට් එකට එන්ටර් වෙනකොට අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මම කැමති 1 hour chart එකේ අපිට දකින්න හම්බෙන මේ දෙසැම්බර් මාසේ 1 වෙනිදාන් පස්සේ අපිට මුහුණ පාන්න සිද්ධ වෙච්ච මූව්මන්ට්ස් එක්ක ඇති වෙච්ච zones උදාහරණයක් විදිහට දැන් 4 වෙනිදා මෙතන අප්වර්ඩ් මූව්මන්ට් එකක් ආවා. ඊළඟ මේ ප්‍රදේශයේ මූව්මන්ට් එකක් ආවා. ඒතකොට මේ මූව්මන්ට් එකත් එක්ක මේක බ්‍රේක් ඩවුන් නිසා මේක අන්වැලිඩ් වුණා මේ මූව්මන්ට් එක. ඒ වගේම මෙතන අපිට දකින්න හම්බ වෙනවා තව මූව්මන්ට් එකක්. ඒකට මෙන්න මේ ප්‍රදේශ තුන අපිට ලොකු වශයෙන් මෙතකොට ඊයේ දවසේ මෙතනත් අපිට වික්කයක් හදලා කුඩා මූව්මන්ට් එකක් උඩට ආවා. ඒකට ඒක ලොකු අප්වර්ඩ් මූව්මන්ට් එකක් නෙවෙයි. ඒක නිසා අපිට ඒක භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ පහලත් අපිට තව දුරටත් ඒ වගේ අප්වර්ඩ් මූව්මන්ට්ස් දකින්න හම්බ වෙනවා. එතකොට මේ වගේ ප්‍රදේශවලින් අපිට මේ වගේ ලොකු මූව්මන්ට්ස් තියෙන ප්‍රදේශවලට ප්‍රයිස් එක ආවට පස්සේ මිල නැවත වතාවක් ඉහළට යයි කියන එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක නිසා දැන් මෙතන මේ මාකට් එකේ ස්වභාවයත් එක්ක අපිට කැඩි කැඩි තමයි එන්ටර් වෙන්න වෙන්නේ. ඒ අවස්ථාවේ ප්‍රදේශ හඳුනාගත්තොත් අපිට මාකට් එකේ වර්ධින්නේ නැතුව ට්‍රේඩ් කිරීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මම මුලින්ම කැමති මේ buy zones ටික මාක් කරන්න. ඒකට අපි පළවෙනියටම මේ week එක සම්බන්ධ කරගෙන තමයි 1 hour වල තියෙන buy zones මාක් කරන්නේ. ඒතකොට මේක තමයි පළවෙනි buy zone එක. ඒ පළවෙනි buy zone එක තියෙන්නේ 4181ත් 4173ත් කියන ප්‍රදේශය. ඒ වගේම දෙවෙනියට අපිට buy zone එක මාක් කරන්න පුළුවන් 4170ත් 4163ත්. ඒ වගේම තුන්වෙනි buy zone එක විදිහට එකටම ඒ දෙකම සමපාත වෙනවා 4163ත් 4154ත්. එතකොට මම තව එක buy zone එකක් මාක් කරමු අපි මෙතනින්. එතනත් ලොකු මූව්මන්ට් එකක් ආව නිසා 4142ත් 4135. එතකොට මේ ප්‍රදේශය තමයි අපිට අද දවසේ
බයි කරන්න තියෙන. ඉතින් ඔයාලට පේන ඇති කොච්චර දුරට මේක අපහසුද කියන එක. ඒ කියන්නේ ළඟ zones ගොඩාක් තියෙනවා. මොකද මාකට් එකේ මේ හැසිරීමත් එක්ක ඒක නිසා ලොකුවට බයි කරන්න අපහසුයි. ඒතකොට මේ වගේ තැනක බයි කරන එක රිස්ක් එකක් තියෙනවා. මොකද නැවත වතාවක් ප්‍රයිස් එක පහළට ඇවිල්ලා මේ බයි zone එකට එන්න පුළුවන්. මේ බයි zone එක බ්‍රේක් කරලා පල්ලෙහා දෙන බයි zone එකට එන්න පුළුවන්. ඒක නිසා මේ zones මාක් කරගත්තේ නැත්තම් වෙන්නේ අපි ගොඩක් වෙලාට වරදින්න තියෙන අවස්ථාව වැඩි. ඒ වගේම මේ buy zones break down වුණා මේවා sell zone වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි ගොඩාක් වෙලාවට කියන්නේ මාකට් එක බොහොම සැලකිල්ලෙන් ට්‍රේඩ් වලට එන්න වෙන්න කියන එක. ඒ වගේම දැන් මෙතනදී අපි sell zones මොනවද කියන එක හඳුනාගත්තොත් එහෙම අපිට ගොඩාක් වෙලාවට උඩම තියෙන එක sell zone එකක් ඊ මාක් කරපු එක. ඒක තාම ටච් උනේ නැති නිසා අපිට ඒක තියාගන්න පුළුවන් මේ විදිහට. ඒකට මෙතන අනිත් sell zones ඔක්කොම buy zones break down වුන නිසා ඇති වෙච්ච sell zones. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට මෙතන තිබ්බා buy zone එකක් මේ විදිහට. ඒ buy zone එක break down වෙලා තියෙනවා. ඒ වගේම අපිට තව මේ upward movement එකකින් ඇති වෙච්ච මේ buy zone එක. ඒක තියෙන්නේ 4200ත් 4196ත් ඒ වගේ මෙතන තියෙන්නේ 4220 4215 කියන ඒරියා. ඒතර මෙතන buy zones දෙකක් තිබයි. buy zone දෙකම ඊයේ දවසේ break down වුණා. ඔයාලට පේන ඇති මෙතනින් break down වුණා. මෙතනින් break වුණා. ඊට පස්සේ ඒක retest වෙලා පහළට පැමිණියා මේ buy zone එක දක්වා. එහෙනම් අපිට පුළුවන් මේ buy zone දෙක sell zones විදියට මාක් කරගන්න. මෙතනත් ඒ දෙයම සිද්ධ වෙලා තියෙනවා. මෙතන තිබ්බ එක මෙතන එකපාරක් buy zone එකක් විදියට ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ නැවත වතාවක් මෙතන ඊයේ නිව්යෝර්ක් සෙෂන් එකේදී බ්‍රේක් ඩවුන් වෙලා දැන් අද උදේ ඒෂියන් සෙෂන් එකේදී මේක sell zone එකක් විදියට තාම පවතිනවා. ඒතකොට මේ දේවල් තමයි අද මාකට් එක අපිට දකින්න හම්බෙන්නේ. ඒතකොට අපි කොහොමද මාකට් එකට එන්ටර් වෙන්නේ කියන එක මම මෙතන දැන් EMA lines activate කරලා අපි බලමු. අපි ගොඩාක් දුරට මාකට් එකට එන්ටර් වෙනකොට අපිට පේනවා මෙතන 15 minutes වලදී අපිට up trend එකක් තමයි තිබ්බේ. upward movement එකක්. ඒ කියන්නේ bullish trend එකක්. ඒ වුණාට දැන් පේනවා අපිට 20 EMA කියන එක පහළට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා බොහෝ දුරට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් price එක පහළට ගමන් කිරීමක්. ඉතින් බොහෝ දුරට සෙල් කිරීමක් තමා මේ අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ buy zones ගොඩක් තියෙනවා. ඒක නිසා සැලකිලිමත් වෙන්නත් අවශ්‍යයි. මේ හැම තැනකම අපිට පල්ලෙහාට ගියත් එකපාරට ඇතැම් විට පහළට නොයන්නත් ඉඩ තියෙනවා. නැත්තම් ඊයේ වගේ consolidate වෙලා එකපාරට ලොකු movement පල්ලෙහාට යන්නත් පුළුවන්. ඉතින් සෙල් පැත්තට බර වැඩි මාකට් එක. ඉතින් 15 minutes වලදී අපි ට්‍රේඩ් කරනකොට අපි කොහොමද ට්‍රේඩ් කරන්න පුළුවන් කියන එක ගැන ඊළඟට කතා කරමු. දැන් ප්‍රයිස් එක තියෙන්නේ මෙතන තියෙන මේ සෙල් zone එක. ඒ වගේම අපිට පේනවා නැවත වතාවක් මේ හරිය ලොකු රිජෙක්ට් එකක් ඇවිල්ලා දෙනවා. මෙතන ප්‍රයිස් එක පහළට එන්න ආවත් නැවත වතාවක් පුල් බෑක් එකක් වුණා. ඒකේට පැහැදිලිම හේතුව තමයි අපි කතා කරමු මේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා අඩුකම. ඒ කියන්නේ ලොකු ඕඩර්ස් එන්නේ රීටේල් ට්‍රේඩර්ස්ලාගේ ඕඩර්ස් නිසා පහළට සහ ඉහළට ගමන් කරනවා. මාකට් එකේ අපි කියන්නේ ඉන්ඩිසිෂන් කැන්ඩල්ස් ගොඩාක් තියෙනවා. බැලන්ස් එක වැඩි. ඉතින් ඒක නිසා තමයි මෙවැනි හේතුන් නැති වෙන්නේ. එතකොට රීටේල් ට්‍රේඩර් කෙනෙක් මාකට් එකට එන්ටර් වුණ ගමන් ලොකු මූව්මන්ට් එකක් අපිට පෙන්නනවා. මොකද ලික්විඩිටි එක අඩුකම නිසා. ඉතින් ලොකු වික්ස් තියෙනවා. ඉතින් ඒතකොට ෆෙයා වැලියුස් ගැප් ගැන අයිඩෙන්ටිෆයි කරගෙන ඒ ගැන අවබෝධයක් ඇතුව මාකට් එකට ට්‍රේඩ් කරන ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම අපිට පේනවා දැන් ඊයේ දවසේ විශේෂයෙන්ම 9:00 පස්සේ මේ සෙල් zone එක බ්‍රේක් වුණාට පස්සේ අපිට පේනවා අවස්ථා කිහිපයකදී මේ 1 2 3 4 5 වතාවක්ම මේ සෙල් zone එක ටෙස්ට් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ ගමන් කිරීමත් එක්ක අපිට දකින්න හම්බෙන්නේ ඇවරේජ් එක විදිහට සාමාන්‍ය පිප්ස් 60ක වගේ කුඩා මූව්මන්ට් එකක්. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම ලොකු ට්‍රේඩ්ස් වලට එන්ටර් වුණොත් හැම වෙලාවෙම අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. මොකද මාකට් එක ඒ විදිහට අපිට අවශ්‍ය කරන ආකාරයේ ලොකු මූව්මන්ට්ස් පෙන්වන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාව මොකක්ද කියන එක අපිට හිතා ගන්නත් අපහසුයි. ඒක තමයි මේ මාකට් එකේ තියෙන ගැටලුව. ඉතින් මේ මූව්මන්ට් එකත් එක්ක අපිට පේනවා බොහෝ දුරට නැවත වතාවක් ප්‍රයිස් එක පහළට එයි කියලා. ඉතින් එතකොට බ්‍රේක් ඩවුන් මෙතඩ් එක අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම අපි කතා කරන මේ බ්‍රේක් ඩවුන් මෙතඩ් එකේදී
ඊයේ දවසේ වුණත් අපි ගත්තොත් එහෙම මේ ප්‍රයිස් එක පුල් අප් වෙන ස්ථාන අපි ගත්තොත් එහෙම මේ වික් එකක් ගත්තොත් මේ වගේ ස්ථාන තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රදේශ අපි ලකුණු කරගෙන හිටියොත් එතකොට මේ වගේ බ්‍රේක් ඩවුන් වෙනකොට අපිට මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ සෝන්ස් ගොඩක් තියෙන නිසා. ඉතින් අද දවසේ ට්‍රේඩ් කරනකොට බොහෝ දුරට මම කියන්නේ මේ 15 මිනිට්ස් වල බ්‍රේක් ඩවුන් එක භාවිතා කරන්න පුළුවන් ඔයාලට. මේ සෙල් සෝන් එකට ගියාට පස්සේ දැන් අද උදේ අපිට පේනුණා දැන් පැයක භාගයට විතර කලින් ප්‍රයිස් එක මෙන්න මේ විදිහේ 20 EMA ලයින් එක මෙතන තියෙනවා. මේ 20 EMA ලයින් එක 15 මිනිට්ස් වල 15 මිනිට්ස් වල තියෙන මේ 20 EMA ලයින් එක මෙතනින් බ්‍රේක් වෙනවා. මෙතනින් බ්‍රේක් වෙනවා. ඒතකොට බ්‍රේක් වෙනකොට අපි මාකට් එකට එන්ටර් වෙන්නේ නැහැ. ඒතකොට මෙතන තියෙන ෆෙයා වැලියු ගැප් එක ටච් කරනවා. ඒ වගේම මේ 20 EMA එකත් එක්ක ඊළඟ කැන්ඩල් එකේ. අන්න ඒ අවස්ථාවේ ටච් කරලා ඉවරලා ෆෙයා වැලියු ගැප් එක ෆිල් වුණාට පස්සේ අපිට මෙන්න මෙතෙන්ද අපි කියන්නේ මේ ඊට කලින් කැන්ඩල් එකේ ඇති බ්‍රේක් ඩවුන් වෙච්ච කැන්ඩල් එකේ බොටම් එකට ප්‍රයිස් එක ආවට පස්සේ අපිට මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන් සෙල් එකක් විදිහට මේ ආකාරයෙන්. ඒකට අපි ස්ටොප් ලොස් එක අපිට තියන්න පුළුවන් අපේ බ්‍රේක් ඩවුන් වෙන මේකේ වගේම අපේ ටේක් ප්‍රොෆිට් එක බොහෝ දුරට අපි තියන්නේ ඊට කලින් තිබ්බ මෙන්න මේ ඒරියා එක. මොකද අපිට කියන්න බෑ ප්‍රයිස් එක කොයි තරම් පහළට යයිද කියන එක. ඊට පස්සේ එතනට ප්‍රයිස් එක ආවට පස්සේ හොඳම දේ තමයි නැවත වතාවක් අපි කියන්නේ පිප්ස් අපි ලොට්ස් 0.01ට වඩා වැඩියෙන් තියලා තියෙනවා. අපිට ඒකට 150ක් විතර ප්‍රොෆිට් එක අරගෙන ඉතුරු ටික යන්න පුළුවන් ස්ටොප් ලොස් එක බිඳුවට අරගෙන. ඒක තමයි හොඳම දේ මාකට් එකේ මේ දවස්වල ට්‍රේඩ් කරනකොට. ඒ කියන්නේ මේ සෝන්ස් හොඳට අයිඩෙන්ටිෆයි කරගන්න ඊට කලින් ආව තැන්. ඒතකොට මෙතනද විතරයි ප්‍රයිස් එක ආවේ. නැවත උඩට ගියා. ඒක නිසා අපි ඒ ස්ථානවලදී ප්‍රොෆිට් එක බුක් කරගන්න එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඊට පස්සේ බිඳුවට අරනොත් එහෙමයි. නැත්තම් අපිට පුළුවන් මාකට් එකට මේ සෙල් සෝන් බයි සෝන් දක්වා මාකට් එක මේවා කරන්න. ඉතින් බ්‍රේක් ඩවුන් මෙතඩ් එක යූස් කරන්න මේ දවස්වල EMA ලයින්ස් එක. එතකොට මේ කුඩා ට්‍රේඩ් වලදී අපි අර වෙනදා යූස් කරන ස්ට්‍රැටජි එකට වඩා මේ කුඩා ට්‍රේඩින් අපි වෙනදා සාමාන්‍ය යූස් කරන්නේ 1 hour chart එකේ සෙල් සෝන් එකට ආවට පස්සේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස් ලාගේ බුලිෂ් හරි බෙයාරිෂ් හරි කැන්ඩල් එකක් ආවහම 15 මිනිත්ස් වැලියු ගැප් එකකට ප්‍රයිස් එක ආවහම මාකට් එකට එන්ටර් වෙන එක. නමුත් ඔයාලට පේනවා ඇති මේ 1 hour chart එකේ එහෙම අපිට ඒ විදිහේ පැහැදිලිව දැන් අපිට මෙතන දැන් බෙයාරිෂ් කැන්ඩල් එකක් හැදුනා. නමුත් මේ බෙයාරිෂ් කැන්ඩල් එකේ 15 මිනිත්ස් වලට ගියාට පස්සේ අපිට දැන් පේනවා මෙතන ෆෙයා වැලියු ගැප් එකක් හැදිලා තියෙනවා. නමුත් අපිට හිතන්න බෑ මේ ෆෙයා වැලියු ගැප් එකට ප්‍රයිස් එක නැවත වතාවක් ඇවිල්ලා එහෙම ලොකු ඩවුන්වර්ඩ් මූව්මන්ට් එකක් අපිට පෙන්නයිද කියලා. නැත්තම් අපිට ඒක තමයි වැලිඩ්ම මෙතඩ් එක. දැන් අපිට පේනවා මෙතන 1 hour වල 7:00ට හැදිච්ච මේ බුලිෂ් බෙයාරිෂ් කැන්ඩල් එකක් තියෙනවා මෙතන. මේ බෙයාරිෂ් කැන්ඩල් එකේ මෙතන ෆෙයා වැලියු ගැප් එකක් තියෙනවා 15 මිනිත්ස් වල. ඉතින් අපි මාකට් එකට එන්ටර් වෙනවා නම් ප්‍රොෆෙෂනල් හරි අපි කියන්නේ අපි යූස් කරන ප්‍රොෆෙෂනල් මෙතඩ් එක තමයි මෙතනට ප්‍රයිස් එක ආවට පස්සේ බෙයාරිෂ් කැන්ඩල් එකක් ඇවිල්ලා මෙතනින් පහළට ආවම මාකට් එකට එන්ටර් වෙලා මාකට් එක සෙල් කරන එක. නමුත් මේ පවතින ස්වභාවයත් එක්ක අපි කියන්නේ මේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර් කෙනෙක් නිසාද මේක ඇති වෙන්නේ කියන එක අපිට තාම සැකයක් තියෙනවා. මොකද මේ ලික්විඩිටිස් එක්ක ඉතින් අපි ගොඩාක් වෙලාවට මේ ලොකු කැන්ඩල්ස් දකින්නේ බොහෝ වෙලට ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස් ලාගේ එන්ටර් වීමක් එක්ක. ඒතකොට 15 මිනිත්ස් වල ෆෙයා වැලියුස් ගැප් ඇති වෙනවා. නමුත් මේ පවතින තත්ත්වයක් එක්ක අපිට එහෙම හිතන්න අපහසුයි. ඒක නිසා තමයි අපි ඒ මොහොතේම ඇතිවෙන්න 15 මිනිත්ස් වල මේ බ්‍රේක් ඩවුන් මෙතඩ් එකත් එක්ක මාකට් එකට එන්ටර් වෙන්නේ. නමුත් ඒකත් ඇතැම් විට නිවැරදිව සාර්ථක සිද්ධ වෙන්නේ නැහැ. මේ තියෙන තත්ත්වයක් එක්ක ඔයාලට පේන්න ඇති. දැන් මේ වගේ තැනක ගත්තොත් එහෙනම් බ්‍රේක් ඩවුන් මෙතඩ් එක කිසිම වෙලාවක රීටෙස්ට් වුණාට පස්සේ තමයි අපි එන්ටර් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට පෙන්නවොත් එහෙනම් මේ ස්ථානවලදී කිසිම වෙලාවක බ්‍රේක් ඩවුන් මෙතඩ් එක වැලිඩ් වෙලා නැහැ. මෙතන බ්‍රේක් ඩවුන් මෙතඩ් එක ආවට මෙතන ෆෙයා වැලියු ගැප් එක ෆිල් වෙලා නැති නිසා අපි මේකට එන්ටර් වෙන්න යන්නේ නැහැ. එහෙම වුණොත් අපි ලොකු ලොස් එකකට එනවා. ඒ වගේම මෙතනත් අපිට පේනවා බ්‍රේක් ඩවුන් වුණා. ඒ වුණාට මේක නැවත වතාවක් ඉහළට ගියා. ඉතින් ඒක නිසා මේක එන්ටර් වෙනකොට සැලකිලිමත් වෙන්න ඕන ස්ටොප් ලොස් තියලා. ඔව් එහෙනම් අද දවසට මේ දේවල් තමයි අපිට ඩේලි ෆෝකාස්ට් එකේදී කතා කරන්න දෙන්නේ. එහෙනම් හෙට දවසෙත් අපි ගෝල්ඩ් ඩේලි ෆෝකාස්ට් එකත් එක්ක එකතු වෙනවා. ඔයාලා සිල් දෙනාටම සුබ දවසක්.